මම අසනීප තත්වයෙන් පෙළෙන නිසා දීර්ඝ කතාවක් කරන්නේ නැහැ. නමුත් අත් වශයෙන්ම මෙම පළාත් පාලන මැතිවරණය මේ ආණ්ඩුවේ ශේෂපත්‍රයක් හැටියට පරිවර්තනය කිරීමේ අවස්ථාවක් අපිට ලැබිලා තිබෙනවා. මේක උපරිම ලෙස පාවිච්චි කිරීමට අපි කවුරු සූදානම් වේ යුතුයි. ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමන් මම වේදිකාවට ආපු විගසම මට දීර්ඝ වට්ටෝරුවක් ලබා දුන්නා. මේ ආණ්ඩු දුන්නු බොරු පුරන්දු වල සංඛ්‍යාව පිළිබඳව මේ ආණ්ඩුව විශේෂයෙන්ම මාස 4-5ක් විතරයි ගත වෙලා තියෙන්නේ කියලා සමහරුන් ආධාරකරුවන් පොඩ්ඩක් කල් දෙන්නයි කියලා කියනවා. නමුත් ජනතාව හොඳටම පැහැදිලිව තේරුම් ගන්න තියෙනවා මේ ආණ්ඩුවේ කෙරුවාවල් පිළිබඳව. මේ මදිවට ඊයේ පෙරේදා මන්නාරම නගර සභාවේ මැතිවරණ වේදිකාවට නැගලා මේ රටේ ජනාධිපතිතුමන් චණ්ඩි කතාවක් කරලා දෙනවා. මේ චණ්ඩි කතාව කියලා මම කියන්නේ මොකද ජනාධිපතිතුමෙකුට ඔබින කතාවක් නෙවෙයි ඕක. මැතිවරණයේදී අපිට ඡන්ද නුදුන්නොත් වෙන ඕනෑම පක්ෂයකට ආණ්ඩු බලය ලබා දුන්නොත් ප්‍රවේශම් වෙන්න. තඹ සතයක්වත් ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැහැ කියලා. මේක ව්‍යවස්ථා විරෝධී කතාව විතරක් නෙවෙයි. අපි දැන් කීප දෙනෙක් සාකච්ඡා කරනවා මේ පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරන්න ජනාධිපතිතුමාට විරුද්ධව. මේක අල්ලසක්. Tamanට ඡන්ද දුන්නොත් මම ආණ්ඩුවෙන් සල්ලි දෙනවා. කීම අනිවාර්යයෙන්ම අල්ලස් පනත යටතේ විශාල අපරාධයක් වරද්දා. මේ පිළිබඳව අපි පක්ෂ නායකයෝ කීප දෙනෙක් සාකච්ඡා කළා ඊයේ පෙරේදා. මේ වගේ බොළඳ කතා කියන ජනාධිපතිතුමෙක් අපිට ලැබිලා තිබෙනවා. අපි කවුරුත් විදේශ රටවල් එක්ක ගිවිසුම් ගහනවට අපි විරුද්ධ නැහැ. නමුත් කොලේ වහලා මේ ගිවිසුම් ගහන එක ආල පාල ඉන්න රටවල් එක්ක වෙළඳ ගිවිසුම් ගහන්ටයි කියලා අපිත් ඉල්ලනවා. අපි ආවොත් කරන්ටත් ලැහැස්ති වෙලා හිටියා. නමුත් ආරක්ෂක ගිවිසුම් කියලා කොලේ වහලා මේ රටේ ආරක්ෂාව බිල්ලට දීමට විරුද්ධව ඉන්දු ලංකා ගිවිසුම පටන් ගත්ත දා ඉඳලා ඒට විරුද්ධව ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් කීයක් පිච්චුවද? ට්‍රාන්ස්ෆෝමර් කීයක් පිච්චුවද? මොන විනාශයක් කළේ නැත්තේ? කරන්න ඕන හැම විනාශයක්ම කරලා ඊයේ පෙරේද බටලන්ද වදකාකාරයේ පිළිබඳ විවාදයක් ඇඳවලා ඒකෙනුත් හොඳට ඉල්ලන් කෑවා. මුජිබුර් රහමාන් මැතිතුමාගේ කතාව අහලා ඇති කවුරුත්. නැත්තටම නැති වෙන්න දුන්නා. ඉතින් මේ වගේ කොටින්ම කියනවා නම් ලැජ්ජ නැති ආණ්ඩුවක්. වතුකරේ ජනතාවගේ පඩි පිළිබඳව දුන්න නැති පොරොන්දු නැහැ. මේ ආපහු වතුවල හාම්පුතුන්ගේ හෙන්චයල හැටියටයි කතා කරන්නේ. නිකන් ලොකු කයිවාරු ගැහුවට කිසි දෙයක් උනේ නැහැ. එබැවින් අපි මේ මැතිවරණයේදී විශාල වෙනසක්
බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එක අපි දකිනවා. ඒ වෙනස සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය මේ නාවලපිටිය ආසනයේ පළාත් පාලන ආයතන තුනේම ආණ්ඩු බලය අපිව පත් කරන ඒ සටනේ ඉන්න ඔස් හැමෝටම මගේ සුභාශිංසනය පුද කරමින් නායකතුමන්ගේ කතාවට එන්න දීලා මම සමුගන්නවා. ස්තුතියි.